ස්පොයිලර් ඇලර්ට් YouTube channel එකට ඔයාලව ආදරයෙන් පිළිගන්නවා. අද මම ඔයාලට අරගෙන ඇවිත් තියෙන්නේ Perfect Crown drama එකේ දෙවෙනි කොටස. ඔයාලා මේ වීඩියෝට අලුත් නම් උඩ තියෙන කාඩ් එකෙන් ගිහින් drama එකේ පළවෙනි කොටසත් බලලම එන්න. එහෙනම් අපි යමු අපේ වීඩියෝවට. මේ අතර පල්ලියක සිට ලී මහතාගේ ඔහු මෙතෙක් කල නොපැමිණියේ මන්දයි විමසූ විට ඔහු පිළිගත්තේ තම මිතුරේ විවාහ වීමට යන බවත් තමාට ඒ සිදුවනු දැකීමට අවශ්‍ය නැති බවත්ය. පාසල් අවදියේ සිටම ඔහු හූජුවට ආදරය කළ බවත් නමුත් ඇය සෑම විටම කුමරු කෙරෙහි අපමණක් අවධානය යොමු කළ බවත් මෙහිදී පැහැදිලි විය. හූජුව තම නිවසට පැමිණෙන විට ඇගේ පියා එහි රැඳී සිටිනු දක්නට ලැබුණි. ඇය ඇති කරගත් මෙම ආందోලනාත්මක පුවත් ගැන ඔහු ඇයට දැඩි ලෙස බැන වැදුණු අතර ඇය උත්සාහ කරන්නේ ලෝකයාගේ අවධානය දිනා ගැනීමට බවට චෝදනා කළේය. ඔහු ඇයට තායුගේ මවගේ මරණ අනුස්මරණය ගැන මතක් කර දුන්නේය. මෙහිදී හූජුගේ අතීතය ගැන අපට පෙන්වයි. කුඩා හූජු පියාගේ බිරිඳ ඉදිරියේ තමා ඔහුගේම දියණියක බව හෙළි කළාය. එම කම්පනයෙන්ම ඇය මිය ගියාය. එතැන් සිට ඇගේ පියා ඇයව දුටුවේ ශාපයක් ලෙසයි. දැන් ඔහු ඇයගෙන් ඉල්ලා සිටින්නේ තම සමාගම අත්හරින් ලෙසයි. නැතහොත් ඇයව දේපල වලින් උරුමකාර රහිත කරන බවට ඔහු තර්ජනය කළේය. නමුත් හූජු එයට නොබියව මුහුණ දුන්නාය. ඇය තමා පියාට පැවසූයේ ඔහු කිසිදා ඇයට ආදරය නොකළ බවත් ඇය අනියම් බිරිඳකගේ දියණියක වූ නිසා ඔහු ආදරය කළේ තායුට පමණක් බවත්ය. ඇය තම අයිතිවාසිකම් හෝ සමාගම අත්හැරීම ප්‍රතික්ෂේප කර එතනින් පිටව ගියාය. ඉන් ටික වේලාවකට පසු ඊයන් ඇයට ඇමතුමක් ගැන ඔබ හොඳින්දැයි කියා ඇසුවේය. ඒ සරල ප්‍රශ්නය ඇයව සංවේදී කළේය. මීට පෙර කිසිවෙකු ඇගෙන් එසේ අසා තිබුණේ නැත. තමාට තනිව සිටීමට කාලය අවශ්‍ය බව පවසා ඇය දුරකථනය විසන්ධි කළාය. තමා කෑදර තැනැත්තියක නොවන බවත් පියාගේ ආදරය පතන දරුවෙකු පමණක් බවත් ඇයට වැටහුණි. හදිසියේම දොරට තට්ටු කරන හඬක් ඇසුණු අතර කවුරුන් හෝ තමාට පහර දීමට පැමිණ ඇතැයි සිතා ඇය බේස්බෝල් පිත්තක් අතට ගත්තාය. නමුත් දොර විවෘත කරන විට එහි සිටියේ ඊයන්ය. ඇගේ කටහඬින් ඇය පීඩාවක සිටින බව වැටහුණු නිසා ඔහු ඇයට සැන්විච් ද රැගෙන පැමිණ තිබුණි. රජමාලිගාවේදී ඊයන් වැඩ අතහැර දමා ගොස් ඇති බව රෙජින දැනගනී යැයි බියෙන් චෝයි කලබලයට පත්විය. හූජු තමාට මුහුණ දීමට සිදු අන්තර්ජාල ප්‍රහාර, පියාගේ තර්ජන සහ තමාට බිත්තර වලින් ගැසූ ගැහැණු ළමයි ගැන සියල්ල ඊයන්ට පැවසුවාය. මේ හේතුව නිසා ඊයන් ඇයව නැවත රජමාලිගාවට කැඳවාගෙන යාමට තීරණය කළේය. ඇය ඔහුගේ රාජකීය නිවහනේ පදිංචියට පැමිණෙන බව දැනගත් සේවිකාවෝද විතයට පත් වූහ. නින්දට යාමට පෙර හූජු ඊයන්ට ඇමතුමක් ගත් අතර ඔහු තවමත් අවදිව සිටීම ගැන පුදුමයට පත්විය. තමාට වැඩ අවසන් කිරීමට ඇති බව ඔහු පැවසූ විට ඇය ඔහුට සහාය වීමට ගියාය. ඔහුගේ කාර්යාලයේදී හූජු ඊයන් අසලින් වාඩි වී පැවසූයේ තම නිවසේ සිටීම පහසුවද මාලිගාවේ සිට වැඩට යාම වෙහෙසකර වනු ඇති බවයි. ඉන්පසු ඇය පැවසුවේ ඇයි ඔහු ඇයව විවාහ කර ගැනීමට එකඟ වූයේ කියාය. එවිට ඊයන් සිනාසෙමින් මෙසේ පැවසිය. මොකද ඔබ ධනවත් නිසා. මේ රටේ ඉන්න ධනවත්ම කාන්තාව ඔබයි. දැන් ඒක මට ගොඩක් වැදගත්. ඔබ මහජනයා ඉදිරියේදී රාජකීය පවුලේ පලිහ බවට පත්වේවි. බදු මුදල් වියදම් කිරීම ගැන මිනිසුන් ඔවුන්ට පහර දෙනවා. ඔබේ ධනය ඒ විවේචන නිහඬ කරાવી. ඔහු තවදුරටත් පැවසීය. දෙවැනි කාරණාව නම් ඔබ රූමත්. හැමෝම අපිව දකින්නේ පරිපූර්ණ යුවලක් විදිහට. ඉන්පසු ඔහුගේ ස්වරය වෙනස් විය. දෙවැනි කරුණ නම් මට සිහසුන් අවශ්‍යයි මා පැවසුවොත් මිනිසුන් මාව හෙලා දකීවි. නමුත් ඔබ ඒක තේරුම් ගනීවි. ඔවුන් පවසන ඕනෑම දෙයකට වඩා අපේ හවුල්කාරීත්වය වටිනවා. පසුදා උදෑසන ආරක්ෂක භටයින් රාජකීය නිවහනට කඩා වැදී රජමාලිගාවේ ඇති වූ ගින්නට හූජු සම්බන්ධ බවට නිල වශයෙන් චෝදනා කළ අතර ඇය රාජකීය පවුල කෙරෙහි කලක සිටම වෛරයෙන් පසු වූ බවටද ප්‍රකාශ කළාය. හූජු සංසුන්ව සිටමින් ඊයන්ට ඇමතුමක් ගැනීමට උත්සාහ කළද ඔහු උත්සවයක සිටින බැවින් දුරකථනයට ප්‍රතිචාර නොදැක්වීය. ඇය වහාම තම ලේකම්වරියට දන්වා ඔහුව සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළාය. ඇතුළු වීමට තිබූ බාධා මාධ්‍යයේ ඇය එක්තරා නිර්භීත උපක්‍රමයක් භාවිතා කරමින් ඊයන් සිටින ස්ථානයට ඇතුල් වූවාය. එහිදී අහම්බෙන් හමු වූ චෝයි ඔවුන්ට උදව් කළාය. මේ අතර හූජුව පරීක්ෂණයක් සඳහා රැගෙන ගියද තත්ත්වයේ නරක අතට හැරීමට පෙර ඊයන් එතනට පැමිණ රැජින ඉදිරියේ ඇය වෙනුවෙන් පෙනී සිටියේය.
ඇයට එරෙහිව කිසිදු සාක්ෂියක් නොතිබුණි. එම අවස්ථාවේදී හූජු සිහි නැති වූවාවක් මෙන් රඟපෑවාය. සියල්ලන් බලා සිටියදීම ඊයන් ඇයව වඩාගෙන නැවත රාජකීය නිවහන වෙත ගෙන ගියේය. ඇතුළට ගිය වහාම ඇය නැගිට තම රඟපෑම ගැන සතුටු වූවාය. තමා සිරකට යාමට බිය නොවන බවත්, සෑම වසරකම පාහේ තමාට නඩුවලට මුහුණ දීමට සිදුවන බවත් ඇය ඔහුට පැවසුවාය. රජිනගේ තර්ජන පිළිබඳව සේවකයන් අතර පැතිර ගිය කටකතාවලින් පසු ඇය නැවතත් එයින් ගැලවෙන බවට විශ්වාසයෙන් සිටියාය. එදින රාත්‍රියේදී හූජු සහ ඉයන් රජමාලිගයෙන් පිටත මුණ ගැසුණි. ඇය ඔහුට තේ සහ විටමින් වර්ග ලබා දුන්නේ ඔහුගේ නින්දට සහාය වීමටයි. ඔහු ඇයට සමීප වී රහසින් පැවසුවේ කවුරුන් හෝ ඔවුන් දෙස බලා සිටින බවත් ඡායාරූප ගන්නා බවත්ය. පසුවදා එම පුවත ලෝ පුරා පැතිර ගියේය. ඔවුන්ගේ සම්බන්ධය ගැන රජමාලිගාව පුරා කතාබහ ඇතිවිය. මේ සම්බන්ධයෙන් පැවැත් වූ රැස්වීමකදී රෑන් කුමරුට පැවසුවේ හූජු සාමාන්‍ය වැසියෙකු සහ අවජාතක දියණියක බැවින් ඇය සමග සිටිය නොහැකි බවයි. රාජකීය සම්ප්‍රදායන්ට අනුව එය කිසිසේත් කළ නොහැක්කකි. නමුත් අගමැති ලී මහතා මෙය දේශපාලනික කෝණයකින් බැලුවේය. ඔහු උපදෙස් දුන්නේ මේ සම්බන්ධය ප්‍රසිද්ධිය තහවුරු කරන ලෙසයි. ඇයව දැන් අතහැර දැමුවහොත් ඒ මහා රාජකීය අපකීර්තියක් වනු ඇති බව ඔහු පැවසීය. ඒ වෙනුවට ඔවුන්ගේ සම්බන්ධය ආරම්භ වූවා පමණක් බවත් විවාහය ප්‍රමාද කරන බවත් පවසා මහජන කෝපය සමනය කරන ලෙසත් ඔහු කුමරුට උපදෙස් දුන්නේය. රෑන් ඇයට එකඟ වූ නමුත් හූජුට වහාම රාජකීය නිවහනෙන් පිටව යන ලෙසට නියෝග කළේය. මෙවර ඊයන් එය ප්‍රතික්ෂේප කළේය. ඇය ආපසු ගියහොත් ඇගේ ජීවිතයේ අනතුරේ යම් දෙයක් සිදු වුවහොත් මම වග කියන්නේ නැහැ යයි ඔහු පැවසීය. ආරක්ෂකයන් හෝ සේවකයන් සිටින නිසා ඇයට රාජකීය නිවහනේ සිටීම ආරක්ෂිත බව ඔහු අවධාරණය කළේය. සිදු වූ දේ දැනගත් රජිනට තම පාලනය අහිමි විය. හූජුට එහි රැඳී සිටීමට අවසර දීමෙන් ඇයට රාජකීය පිළිගැනීමක් ලැබුණු බවට පවසමින් ඇය රෑන්ට දැඩි ලෙස දොස් පැවරුවාය. ඇයෙහි සිටීමෙන් ඇගේ තත්ත්වය තවත් උසස් වී ඇති බව රජිනට වැටහුණි. රෑන් ඇයට දැඩි ලෙස දොස් පැවරුවේය. ඔබ මේ බව දැන සිටියා නම් ඇයට ගින්න ගැන චෝදනා කරනවා වෙනුවට ඔබ පාලනය විය යුතු තිබුණා. ඔබ ඇයව බින්දිතයෙකු බවට පත්කර කුමරු ඇයට තවත් සමීප කරවුවා. ඔහු තවදුරටත් පැවසීය. ඔබ නිසා මහජන මතය වෙනස් වෙලා. දැන් සියලු විවේචන එල්ලවන්නේ ඔබටයි. ඔබට මෙය පිළිගැනීම හැර වෙනත් විකල්පයක් නැහැ යයි ඔහු තවදුරටත් පැවසුවේය. මෙම පුවත සෑම තැනකම පැතිර ගියේය. පුවත්පත් සිරස්තල මගින් හූජුව 21 වන සියවසේ සින්ඩරෙල්ලා ආසේ හැඳින්වූ අතර ඇය කුමරුගේ හදවත දිනාගත් සාමාන්‍ය දැරියක ලෙස විග්‍රහ කෙරුණි. විචාරකයන් තර්ක කළේ මෙම විවාහය කළ නොහැක්කක් බවයි. රාජකීය ප්‍රමිතින් ඉතා දැඩි බැවින් ඇය ඉවත් වන තුරු රාජකීය පවුල ඇයට එරෙහිව සටන් කරනු ඇතැයි ඔවුහු පැවසූහ. හූජු මත ඇති පීඩනය දුටු ඊයන් ඇගේ මනෝභාවය සැහැල්ලු කිරීමට උත්සාහ කළද ඇය මෙම කටකතා ගැන තැකීමක් නොකළාය. ඒ වෙනුවට ඇය යෝජනා කළේ නිර්භීත දෙයකි. විවාහය කඩිනම් කර සියල්ලන්ටම ඒ පිළිගැනීමට බල කිරීමයි. ඉන්පසු ඇය ඔවුන් දෙදෙනාට එකට පිටතට යාමට යෝජනා කළාය. හූජු කුමරු අසලින් පරිපූර්ණව පෙනීම සඳහා ඉතා අලංකාර ලෙස සැරසුණාය. නමුත් ඇය එතරම් විධිමත් ලෙස සැරසී සිටිනු දැක ඊයන්ට සිනා ගියේය. එයින් සිත රිදෙනු හූජු තම බෑගයේ බිම ගසා එතනින් පිටව ගියාය. මිනිත්තු කිහිපයකට පසු ඇය සම්පූර්ණයෙන්ම වෙනස් පෙනුමකින් පෙනී සිටියාය. සමාජ ශාලාවකට යන ආකාරයේ කැෂුවල් ඇඳුමකින් සහ තොප්පියකින් සැරසී සිටි ඇය දුටු ඊයන් ඇය කෙරෙහි වශී විය. ඔහු ඒ පෙනුමට බෙහෙවින් ප්‍රිය කළ අතර ඇය සමග පිටතට යාමටද එකඟ විය. ක්‍රීඩා සමාජයේදී හූජු ඉතා උද්‍යෝගයෙන් සිටි අතර ඔවුන් දෙදෙනාට ගැළපෙන ඇඳුම් ලබා ගැනීමටද උත්සාහ කළාය. නමුත් කුමරුට එවැනි නිල ඇඳුම් ඇඳීමට හෝ දේශපාලන අදහස් ප්‍රකාශ කිරීමට නොහැකි බව පවසමි චෝයි ඒ වැළැක්වීය. ඒ නොසලකා හරිමින් ඇය ප්‍රේක්ෂකාගාරය වෙත දිව ගියාය. එහිදී ඇයට තම සහෝදරයා වන තාවි සහ ඔහුගේ බිරිඳ මුණ ගැසුණු අතර ඇගේ අපහසුතාවය පැහැදිලිවම පෙනෙන්නට තිබුණි. හදිසියේම ලී මහතා පළමු පන්දු යැවීම සඳහා පිටියට පිවිසුණු දැක ඇගේ මුහුණ සිනහවෙන් පිරී ගියේය. ලී මහතා පසු ප්‍රේක්ෂකාගාරයේදී ඔවුන් සමගම එක්විය. තරඟයෙන් පසු ලී මහතා හූජුට රාත්‍රී ආහාරයක් සඳහා ඇරයුම් කර ඇයව ඊයන්ගෙන් ඈත් කිරීමට උත්සාහ කළේය. හූජු ඔහු සමග යාමට කැමති වූවද කුමරු ඒ ප්‍රතික්ෂේප කළේය.
එකට පැමිණ වෙන්ව පිටව යාම තේරුමක් නැති බව ඔහු පැවසීය. පසුව වාර්තාකරුවන් ඉදිරියේ ඔහු ඇය වෙනුවෙන් මෝටර් රථයේ දොර විවෘත කරමින් ඔවුන්ගේ සමීප බව ලොවට පෙන්වීය. අවන්හලේදී හූජු සූෂි ඇනෝම් කළ අතර කුමරු කිසිවක් අනුභව නොකරන බව ඇය දුටුවාය. රාජකීය පවුලේ සමාජිකයෙකුට අමු ආහාර අනුභව කිරීම තහනම් බව ලී මහතා පැහැදිලි කළේය. ඔහුගේ ජීවිතයේ සීමාවන්ගෙන් පිරී ඇති බව වටහාගත් හූජු කලකිරීමට පත් වූවාය. ලී මහතා මෙසේ පැවසීය. ඔබ ඔහුව විවාහ කර නොගත යුතුයි. ඔහුගේ ජීවිතය නීති රීති සමුදායක් පමණයි. ඔබට ඔහු සමග කිසිදා නිදහසක් දැනෙන්නේ නැහැ. මෙහිදී ඉයන්ගේ අතීතය ගැන මතකයක් දිගහැරේ. ඔහුගේ පියා ඉතා දැඩි රජකි. කුඩා අවදියේදී සුළු කරුණු වලට පවා ඔහු ඉයන්ට පහර දුන්නේය. රතු පැහැ රජුට පමණක් අයිති වූ බැවින් ඔහුට රතු පැහැ ස්පර්ශ කිරීම පවා තහනම් විය. ඔහුට සෑම විටම තම පියාට පිටුපසින් ගමන් කිරීමට සිදු වූ අතර කිසිදු ප්‍රශ්නයකින් තොරව කීකරු වීමට සිදුවිය. පසුව මාලිගාවට පැමිණි විට හූජු සමග පිටතට ගොස් නීති කඩ කිරීම ගැන සේවිකාව කුමරුගෙන් ප්‍රශ්න කළාය. මාලිගාවේ ගෞරවය ආරක්ෂා කර ගැනීම සඳහා හූජුට රාජකීය හැසිරීම ඉගැන්වීමට ඇය තීරණය කළාය. මේ අතර තායු සහ ඔහුගේ බිරිඳ හූජුට හිතවත්ව සැලකීමට තීරණය කළේ ඇය කුමරු සමග විවාහ වූ පසු ඇයට ඇගේ සමාගම පවත්වාගෙන යාමට නොහැකි වන බැවින් එමගින් තමන්ට වාසි සැලකෙනු ඇතැයි සිතූ බැවිනි. නමුත් ඇය නැවත රජමාලිගාවට පැමිණෙන විට රාජකීය ආචාර විධි, නැගී සිටින ආකාරය, ඇවිදින ආකාරය සහ කතා කරන ආකාරය ඉගැන්වීමට සේවිකාව නැවතත් මාලිගාවේ බලා සිටියාය. හූජු උත්සාහ කළද ඇගේ ගමන රැජිනකට වඩා සොල්දාදුවෙකුට සමාන වූ බැවින් එය ඉතා විහිළු සහගත විය. එසේ වෙතත් සුළු මොහොතකින් ඇය එම සේවිකාව තම ග්‍රහණයට නතු කර ගැනීමට සමත් වූවාය. කුමරු දුටු සැනින් ඇය ඔහු වෙත දිව ගොස් මෙම පුහුණුව තවදුරටත් දරාගත නොහැකි බැවින් සේවිකාව ඉවත් කරන ලෙස බැගෑපත් වූවාය. පසුදා ඉයන් සහ ලී මහතා චෙස් ක්‍රීඩා කරමින් සිටියහ. ලී මහතා පැවසුවේ වතාවත් අවසන් බැවින් මීළඟ අදියර ආරම්භ කිරීමට කාලය පැමිණ ඇති බවයි. ඉයන් තම විවාහයට සහාය නොදක්වීම ගැන කලකිරීමෙන් ඔහුව පිටත් කර හැරියේය. ලී මහතා තම පෞද්ගලික වාසිය තකා කටයුතු කරන බවට මෙහිදී පැහැදිලි විය. නමුත් ඉයන්ද එලෙස ක්‍රියා කළහොත් රට අවුල් ජාලාවක් වනු ඇත. මේ අතර සේවිකාවද හූජුට රාජකීය අවමංගල්‍ය චාරිත්‍ර ගැන පැහැදිලි කළාය. අවසන් අවමංගල්‍ය පවත්වා තිබුණ 2005 වසරේදීය. හියන් රජන වසර 20කට පෙර රිය අනතුරකින් මියගොස් තිබුණි. රජු ඉන් වසර 7කට පසු හෘදයාබාධයකින් මියගිය අතර වසර 3කට පෙර කුමරුගේ සහෝදරයා වූ යුන්ගේ පියාද ගින්නකින් මියගියේය. එතැන් සිට රාජකීය අවමංගල්‍යයන් රහසිගතව පවත්වා තිබුණි. මේ ඇසූ හූජු දැඩි ලෙස කම්පනයට පත්ව හඬමින් තම කාමරයට දිව ගියාය. ඇය අන්තර්ජාලය හරහා එම අනතුරු ගැන සොයා බැලූ අතර කුමරු කෙරෙහි දැඩි අනුකම්පාවක් සහ වර්ධකාරී හැඟීමක්ද ඇතිවිය. එම අවස්ථාවේදී ඉයන් සිටියේ රජින සමගයි. ඇය ජෝන්ග්ව හඳුන්වා දී පවසා සිටියේ පසුදා රාජකීය රාත්‍රී භෝජන සංග්‍රහයට තමා වෙනුවට ජෝන්ග්ව රැගෙන යන ලෙසයි. ඉයන් ඉතා රවුල් ලෙස පිළිතුරු දෙමින් පැවසුවේ රැජින මෑතක සිට දැඩි ලෙස රෝගාතුරව සිටින බව පෙනෙන බැවින් එය බෝවන රෝගයක් විය හැකි බවයි. එම නිසා දිනකට 3 වරක් වෛද්‍යවරයෙකු ලවා ඇව පරීක්ෂා කරන ලෙස ඔහු සේවිකාවකට නියෝග කළේය. භෝජන සංග්‍රහයට ඔහු තනිවම යන බව පවසා ඔහු එතනින් පිටව ගියේය. කාර්යාලයට පැමිණි ඔහු චෝයිට නියෝග කළේ ජෝන්ගේ පසුබිම ගැන සොයා බලන ලෙසයි. පසුව ඔහු හූජුට ඇමතුමක් ගැන තමා කාර්යබහුල බැවින් ඇයට යමක් අවශ්‍යදැයි විමසුවේය. හූජු ඉතා සංසුන්ව පැවසුවේ තමා සෑම විටම ඔහු අසලින් සිටින බවත් ඔවුන් දෙදෙනාත් එකම ආත්මයක් බැවින් ඔහු නොමැතිව ඇයට කිසිදු පියවරක් ඉදිරියට නොතබන බවත්ය. ඇගේ වචන ඉයන්ගේ සිතට තදින්ම කාවැදිනි. ඔහු එදින රාත්‍රියේදී හූජු සිටින රාජකීය නිවහනට යාමට තීරණය කළේය. හූජු දිගින් දිගටම ආචාර විධි පුහුණු වූ අතර ඇවිදීමේදී ඇය අති බඩු බාහිරාදිය නැවත නැවතත් බිම වැටුණි. එම අවස්ථාවේදී කුඩා රජවන යුන් ලී මහතා සමග එතනට පැමිණියේ දෙඩි කනස්සල්ලෙනි. අනෙක් දරුවන් මෙන් නිදහසේ ජීවත් වීමට නොහැකි වීම ගැන ඔහු පසු වූයේ දුකෙනි. හූජු එය නොසලකා හැරියේ නැත. ඇය ඔහු සමග සෙල්ලම් කළ අතර අනෙක් සේවිකාවන්ද එයට සම්බන්ධ කරගනිමින් ඉතා ප්‍රීතිමත් මෙහෙයක් නිර්මාණය කළේය. යුන් හූජුගේ අලුත් මෝටර් රථේ නැගී යාමට ඇති ආශාව ප්‍රකාශ කළේය.
විරෝධතා මාධ්‍ය වුවද හූජුට එය ප්‍රතික්ෂේප කිරීමට නොහැකි විය. ඇය ලී මහතාට සහ ප්‍රධාන සේවිකාවට ඔවුන් පසුපසින් පැමිණෙන ලෙස පවසා ඔහු සමග සිනාසෙමින් ගමන ආරම්භ කළාය. නමුත් එකවරම සියල්ල වෙනස් විය. රථයේ තිරිංග ක්‍රියා විරහිත විය. මෝටර් රථය පාලනයෙන් තොර වේගයෙන් ඉදිරියට ඇදුනි. යුන් දෙඩ්ලෙස බියට පත්ව කලබල විය. හූජු උපරිම අයුරින් සංසුන්ව සිටීමට උත්සාහ කළ අතර ඇගේ එකම අරමුණ වූයේ ඔහුව ආරක්ෂා කර ගැනීමයි. රථය මෙසේ පාලනය කළ නොහැකි ලෙස ධාවනය වෙද්දී මෙම පුවත සැලූ කුමරු තම දිවිය පරදුවට තබා වහාම එතැනට පැමිණියේය. ඔහු උපරිම වේගයෙන් තම රථය පදවමින් ඔවුන් පසුපස හඹා ගියේය. මහා විනාශයක් වීමට තප්පර කිහිපයකට පෙර මෝටර් රථය නතර කර ගැනීමට ඔහු සමත් වූ නමුත් එම ක්‍රියාවලියේදී ඔහු තුවාල ලැබීය. දැඩි වේදනාවක් දැනුණද ඔහුගේ මනසේ තිබුණේ එකම දෙයකි. ඒ තමා ඔවුන්ව බේරාගත් බවයි. මේ විදිහට පර්ෆෙක්ට් ක්‍රවුන් ඩ්‍රාමා එකේ දෙවෙනි කොටස අවසන් වෙනවා. ඊළඟ කොටසත් මම ඉක්මනින්ම ඔයාලට අරගෙන එන්නම්. ඉතින් මේ වීඩියෝ වලට ඔයාලා කැමති නම් ලයික් එකක් දාලා යාළුවොත් එක්ක ෂෙයා කරන්න. මම ගිහින් එන්නම්.